කොහොමද වලට උඩ කාලෙකින් තමයි අලුතින් වීඩියෝ එකක් දාන්නේ. මේ දවස්වල වැඩ ගොඩක් තිබුච්ච නිසා කිසිම තැනක යන්න උනේ නැහැ. ඒ නිසා වීඩියෝ එකක් දාන්න උනේ නැහැ. සෑහෙන දවසකින් තමයි වීඩියෝ එකක් කරන්නේ. අද අපි යන්න තෝරගත්තේ චරියත් පාර. එතකොට අද ගමනට ගයයි ඉතින් අයියා දෙන්න ඉන්නවා. අපි දෙන්නා තමයි අද චරියත් පාර වලට යන්නේ. මෙතනට ආපු විදිය සහ මගේ විස්තර ටික යන ගමන් කියන්නම්. එතනින් බැලලා තමයි අපුඩට යන්න ඕනේ. අපි ඉස්සරහට යන ගමන් කතා කරමු. අපි අද යන්නේ චරීට් පාත්. එහෙම නැත්නම් රාවණාගේ කරත්ත පාර. ඔන්න ඔය පිටිපස්සෙන් බෙන් ලොකු බිල්ඩින් එක පරණ හොස්පිටල් එකක්. එතනින් අපි එන වාහන ටික දාලා තමයි පයින් හයික් එක ඉස්සරහට යන්න ඕන. එතනට එනකන් එන්නේ මෙන්න මෙහෙමයි. මා නුවරේ ඉඳන් එනවා නම් නුවරඑලි පාරේ ගම්පොළ පහ වුණාට පස්සේ උස්සල්ලාව හම්බ වෙනවා. උස්සල්ලාව පහු කරගෙන යනකොට ඔයාට හම්බ වෙනවා පෙරට්ටාසි පාර. මෙන්න මේ පෙරට්ටාසි පාර දිගේ තමයි ඔයා දිගටම ඇවිල්ලා මෙන්න මෙතනට එන්න ඕන. ඔයා බස් එකේ කෙනෙක් නම් උස්සල්ලාවට ඇවිල්ලා උස්සල්ලාවෙන් තියෙන පෙරට්ටාසි බස් එකේ නැගලා මෙන්න මෙතනට එන්න පුළුවන්. ඒ පරණ හොස්පිටල් එක ගාව ඉඳන් හයික් එක පටන් ගත්තට පස්සේ ඔයාලා ඉස්සරහට යන්න ඕනේ ලස්සන තේ වතු යායවල් ගොඩක් මැද්දේ. එහෙම ඉස්සරහට මෙනකොට මෙන්න මේ විදිහට පාර තුන් පැත්තට බෙදෙන තැනක් හම්බ වෙනවා. මේ තුම්බන් හන්දියෙන් ඔයාලා යන්න ඕනේ මෙන්න මේ මැද පාරේ. ඇත්තටම මේ පාරේ තියෙන පුදුමාකාර ලස්සනක්. එහෙම ඉස්සරහට යනකොට මේක ලංකාවද කියලාත් හිතෙනවා. මේ ගමේ මිනිස්සු හරිම සුහදශීලී. ගොඩක් ඉන්න දෙමළ අය වුණාට මේ කට්ටිය ಜಾති ආගම් ભેදයකින් තොරව යන එන ඕන කෙනෙක්ට ඕන වෙලාවක උදව් කරනවා. ඒ පාර දිගේ ඉස්සරහට එනකොට ඔයාලට හම්බ වෙනවා මෙන්න මේ විදිහට කහපාට බෝඩ් එකක්. ඒකේ තියෙන්නේ මේක පිදුරු තලාගල සංරක්ෂිත භූමියක් කියන එක. මෙතනින් එහාට තමයි කැලේ දිගේ හයික් එක පටන් ගන්නෙ. මෙන්න මේ විදිහට දම් පාට මල් ගොඩක් පිවිච්ච පාරක් දිගේ තමයි ඉස්සරහට යන්න තියෙන්නේ. හැබැයි මේ මල් වල නම මොකක්ද කියන්න මම දන්නේ නැහැ. දන්න කෙනෙක් ඉන්නවා නම් අල්ලෙන් කමෙන්ට් කරන් යන්න. ඔන්න ඔය විදිහට කැලේ දිගේ අපි හයික් එක පටන් ගත්තා. චූටි අඩි පාරක් දිගේ තමයි යන්න තියෙන්නේ. වෙනද වගේ අද නම් කැම්ප් කරන්න නෙවෙයි මේ යන්නේ. අපි අද ගිහිල්ලා චරීට් පාත් වල උඩ තියෙන ලස්සන බලලා අදම හයික් එක ඉවර කරන්න හිතාගෙන තමයි යන්නේ. අපි දැන් ගමනේ ගොඩක් දුර ඇවිල්ලා ඉවරයි. මෙතනට ඇවිල්ලත් කන්ද දිහා බලනකොට ඒ පැත්ත ඔක්කොම මීදුමෙන් වැහිලා තමයි තිබුණේ. අපි එනකොට ගමේ කට්ටිය කිව්වා ඊරෑ හොඳටම වැස්සා කියලා. ඒ වැස්සත් එක්ක වැස්ස පෑවුවට පස්සේ එන මේ මීදුමත් එක්ක වටපිටාවේ හරියට පේන්නෙම නැහැ. ඒ නිසා ඔයාලා එනවා නම් වැස්ස පොඩ්ඩක් බලලා මීදුම නැති දවසක් බලලා එන්න මතක තියාගන්න. චරීට් පාත් වල පරිසරය ගැන කතා කරනවා නම් පරිසරය හරිම සංවේදී පරිසරයක් තමයි තියෙන්නේ. ඊට අමතරව කාලගුණෙත් ඉක්මනට වෙනස් වෙනවා. ඒක නිසා මෙහෙට එනකොට අපි මේ හැම දෙයකටම ලෑස්ති වෙලා තමයි එන්න ඕන. වටපිටාව ගස් කොළන් විතරම තෙතබරිත ගතියෙන් තමයි තියෙන්නේ. මේ ගස් වල කඳන් වල හැදිලා තියෙන දියසෙවල් වලින් ඒක අපිට හොඳට දකින්න පුළුවන්.
හොඳටම හද දෙන්න. පේන තෙක්මානේ උඩට යනකම් කැලෑව විතරයිදී. අපි යන් ඉස්සරහට. මීදුමස්සෙන් මෙන්න මේ පේන කඳු මුදුනට තමයි අපි පොඩ්ඩ ලං වෙන්නේ. සීතලයි හරිම මහන්සි. වටේම මීදුම නිසා දැන් නම් හරිම සීතලයි. එනවා දන්නේ වටේම මීදුම තියෙන්නේ. අපි උඩටම ඇවිල්ලා තියෙන්නේ. අපිට එකයි යන්න තියෙන්නේ. පේන තෙක්මානේ හැමතැනම නෙවෙයි. අද තමයි පිපිලා තියෙන්නේ. ඩයට් පාත් ගමනේ ඉස්සරහට යනකොට පළවෙනියටම හම්බ වෙන වේව් පොයින්ට් එක තමයි මේක. මෙතනටත් සෑහෙන ලොකු ප්‍රදේශයක් පේනවා. මීදුම නැති වෙලාවට නම් මෙතන මාරම ලස්සන තැනක්. එතනට වෙලා ඉඳලා ටිකක් මහන්සි අඩු වුණාට පස්සේ අපි ආපහු අපේ ගමන පටන් ගත්තා. මෙතන ඉඳන් අපේ ගමනාන්තයට යන තවත් ටික දුරක් යන්න තියෙනවා. එහෙම පාර දිගේ ඉස්සරහට එනකොට වටේ පිටේ තියෙන මීදුමත් එක්ක ඇඟට දැනෙන සීතල ගමනේ තිබිච්ච සේරම මහන්සිය නැති කරලා දානවා.
මේක තමයි චරිත් පාත්වල හොඳම view point එක. මෙතනට වටේම පේනවා. හැබැයි අපි යන වෙලාවෙ නම් ටිකක් ඝන මීදුමක් තමයි තිබුණේ. හැබැයි සැරින් සැරේට පොඩ අපි වටපිටාව හොඳට දැක්කා. මෙතන කැම්ප් කරලා ඉන්න කෙනෙක්ට නම් තියෙන වෙනමම අත්දැකීමක්. මීදුමත් එක්ක ගස් ටික අස්සෙන් ඒ පේන view එක දැක්කම නම් වෙනම ලෝකයකට ගියා වගේ තමයි දැනෙන්නේ. වැඩර වෙන්න කියලා හිතාගෙන එතන තියෙන ගහ උඩ නගින්න කියලා තව පොඩ්ඩෙන් හොම්බත් අලා ගන්නවා. ලැජ්ජාව පැත්තකින් තියලා පොර වගේ ආපහු නැගිටලා වීඩියෝ එක කරන්න පටන් ගත්තා. මොනවා වුණත් ඒක උඩට නැග්ගමත් අමුතු ගතියක් තිබුණා හැබැයි. මේ විදිහට එතෙන්දලා ටිකක් වෙලා ඉඳලා අපි ආපහු පල්ලෙහාට එන්න පිටත් වුණා. ඒත් එක්කම රාවණාගේ කරත්ත පාර නැත්තම් චරිත් පාත් ඇවිල්ලා ඒ ගමනේ විස්තර ඔයාලත් එක්ක බෙදා ගන්න කරපු වීඩියෝ එකත් මේ විදිහට ඉවර කරනවා. තවත් මේ වගේ ගමනක ලස්සන විස්තර ගොඩක් තියෙන වීඩියෝ එකක් ඔයාලා වෙනුවෙන් අරන් එනකම් මාව subscribe කරලා තියාගන්න කියලා මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා.